Hai ළමයි. ඉතින් ඔන්න අදත් මම ඔයාලා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලව විශේෂ වමනක් එක්ක යන තමයි හදන්නේ. ඒ තමයි අද මම ඔයාලව ජපානයේ නිහොන් ගක්කෝ එකක graduation එකක් මොන වගේද කියලා පෙන්වන්න එකගෙන යන තමයි හදන්නේ. එහෙනම් ඉතින් මගේ එයාගේ graduation එක බලන්න යමු. අවුරුදු 1කමාරක මහන්සියක ප්‍රතිඵලයක් තමයි අද මේ දකින්නේ. ගොඩක් වෙලාවට ජපානයේ ස්ටුඩන්ට් එන හැමෝම වගේ තමන්ගේ භාෂා පාසලේ අධ්‍යාපනය ඉවර කරලා එම නැත්තම් සෙන්මොන් හරි දයිගකු ඒ කියන්නේ යුනිවර්සිටි හරි එහෙමත් නැත්නම් ජොබ් එකකට හරි මාරු වෙන්න ඕන. ජපන් භාෂා පාසලකින් සිදු කරන්නේ ඔයාලගේ ජපන් භාෂාව ප්‍රගුණ කරන එක. ඊට පස්සේ තමයි ඔයාලා ඔයාලගේ වෘත්තීය සුදුසුකම් හදාගන්න සෙන්මොන් ගක්කෝ ඒ කියන්නේ ටෙක්නිකල් කොලෙජ් එහෙම නැත්නම් දයිගකු ඒ කියවේ යුනිවර්සිටි වලට ඇතුළත් වෙන්නේ. වෘත්තීය සුදුසුකමක් තියෙන කෙනෙක්ට මේ දෙකටම යන්නේ නැතුව ජොබ් එකට ඇප්ලයි කරන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ජපන් භාෂා පාසලක උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ. ඉතින් මටත් මෙතනට ගියාට පස්සේ මගේ ජපන් භාෂා පාසලේ ගියපු කාලය ගැන ගොඩක් මතක් වුණා. ඇත්තටම ඒ කාලය තමයි මම හිතන විදිහට මට ලැබුණු ලස්සනම සුන්දරම කාලය. ඔන්න ඊළඟට තමයි එයාට යන්න තියෙන්නේ. එයා ඉතින් ඉස්සරහම ඉන්න සෙන්සර්ලටත් අතවනලා හායි එක දෙගෙන තමයි ඉන්නේ. ඉතින් මේ පාසලේ ලංකාවේ ශිෂ්‍යයෙකුට ඉන්නේ එයා විතරයි. 頃から光栄だと思います。東亜の基礎医学院の先生方皆さん、ここまで来られたのはあなた方のおかげです。こうして皆さんの晴れ舞台に立てることを光栄に思います。今日卒業する人たちは僕が最初ජපානයේ සෑම උපාධි ප්‍රදානෝත්සවයකම අවසානයේ සින්දුවක් ගායනා කරනවා. ඉතින් මේක ගොඩක් වෙලාවට ටිකක් දුක හිතෙන ඇඬෙන වගේ සින්දුවක් තමයි. ගොඩක් වෙලාවට වෙන්වීම ගැන කියවන සින්දුවක් තමයි ගායනා කරන්නේ. හැබැයි මේක නම් ටිකක් වෙනස්. ඉතින් මේ වෙනකොට ගොඩක් ළමයි අඬනවා, ඒ වගේම ගුරුවරුන්ටත් ඇඬනවා. මොකද ඒක හරි සංවේදී අවස්ථාවක්. මම දැකපු විශේෂ දෙයක් තමයි ජපානයේ ගුරුවරු හරි මිත්‍රශීලී. ඉතින් එහෙම කාලයක් එකට ගෙනගෙන ගුරුවරුත් එක්ක ඉඳලා ඒකේ අද්දි දැනෙන එක හරි දුක හැඟීමක් තමයි දැනෙන්නේ. මොකද මටත් ඒකේ විදියටම දැනුණා. ඉතින් මේ තමයි ඒ පාසලේ විදුහල්පතිනිය හරිම මිත්‍රශීලී හරිම කරුණාවන්ත කෙනෙක්. ජපානයේ උපාධි ප්‍රදානෝත්සව වගේම පාසලට ඇතුළත් වීමේ උත්සව ගොඩක් වෙලාවක් තියෙන්නේ නැහැ. බොහෝ වෙලාවට පැයෙන් වගේ ඉවර කරනවා.
ජපානයට ශිෂ්‍යයෙක් විදිහට ඇවිල්ලා ජපන් භාෂා පාසල ඉගෙන ගන්න ඒ කාලේ ජීවිතේ කිසිම කෙනෙකුට අමතක නොවන හරි ලස්සනම අත්දැකීමක්. ඉතින් ඊට පස්සේ හැමෝම ෆොටෝස් වීඩියෝස් ගන්න එක තමයි කරන්නේ. එහෙනම් ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඒ වගේම ඔයාලගේ හීනය වෙනුවෙන් වැඩ කරන එකත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. සයොනාරා.